ඊයේත් අපි සාකච්ඡා පැවැත්වුවා. දැන් මට දැනුම් දීලා තිබෙනවා. ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵලදායක සාකච්ඡා බව. ඒ නිසා දෙපාර්ශ්වම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. මේ 6 වෙනිදාට ආයෙ ඡන්දයක් තියෙනවා. මොකක් වෙයිද? සැකයක් මේ 2025 වසර ලංකාවේ වැඩිම සංචාරකයන් එන වසර බවට පත් වෙනවා සහතිකයි මේ අවුරුද්ද. හැබැයි සංචාරකයන් ආවට අපිට යන්න තියෙන තැන් කීපයකට විතරයි. එක්ක යාල යනවා, වරුගම්බ යනවා, එක්ක ඇල්ල යනවා. දැන් ඒවම විශාල ප්‍රමාණයකින් පිරීලා තියෙනවා. යාලට වාහනය ඇතුල් වෙන්න පැය දෙකකට වඩා යනවා නම් සංචාරකයෝ ආයෙ ඉන්නේ නැහැ. ඒ නිසා අලුත් සංචාරක ගමනාන්ත අපි හදන්න ඕන. යාපහුව, අනුරාධපුර, යාපනයේ, ත්‍රිකුණාමලේ ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි අපනයන ආදායම වැඩි කරගන්න ඕන. හැබැයි හදිසි එක්සත් ජනපදයේ තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒක අපේ රටේ විශේෂයෙන්ම ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍ර කීපයකට බලපෑමේ අනතුරු තිබෙනවා. අපි ඒක විසඳා ගැනීම සඳහා උත්සාහ කරනවා. අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගිහිල්ලා ඊයේත් අපි සාකච්ඡා පැවැත්වුවා. දැන් මට දැනුම් දීලා තිබෙනවා. ඒ සාකච්ඡා ඉතාමත් ප්‍රතිඵලදායක සාකච්ඡා බව. ඒ නිසා දෙපාර්ශ්වම එකඟ වෙලා යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. අපේ රටේ දේශපාලකයෝ මහා පරිමාණ මුදල් නාස්ති කිරීම පිළිබඳව මහා වරප්‍රසාද පිළිබඳ විවේචනයක් තිබුණා. ඒවා වෙනස් කරන්න කියලා අපිට ඡන්ද දුන්නා. අපි වෙනස් කරලා තියෙනවා. සමහර අය අපිට කියනවා සහෝදරයා ඕගොල්ලෝ හොරකම් කරන්නේ නැති එක ඇත්ත. ඕගොල්ලෝ නාස්ති කරන්නේ නැති එක ඇත්ත. හැබැයි කරපු අයට මොකද කරන්නේ? මම අදත් උදේවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවත් සාකච්ඡා කරා. කොතනද හිරවලා තියෙන කොතනද සහාය නැත් කොතනද ප්‍රශ්න තියෙන්නේ? ඔවුන් කේසස් ගණනාවක් පිළිබඳව මේ මාස එකමාරක් ඇතුළත විශාල නඩු ප්‍රමාණයක් මහා අධිකරණයේ පවරන්න අවසන් අධිරේ ඉන්න බව ඔවුන් අපිට දැනුම් දුන්නා. අපිට දැනෙන මේ ආයතන ශක්තිමත්. ජනතාව අපිට ඡන්ද දීලා අපේක්ෂා කරා නම් නීතියට යටත් වෙන නීතියට යම් බියජනක තත්ත්වයක් පත් වෙන රටක් අපේක්ෂා කරා නම් අන්නේ රට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදමින් තියනවා හදනවා.